අද අපි මේ බලන්න යන්නේ වාලම්පුරි චිත්‍රපටයේ පසුබිම් වාදනය කියන පද ටිකක් ගැන කරපු විග්‍රහයක් දිහා. මේ මූලාශ්‍රයේ උත්සාහ කරලා තියෙනවා ඒ පදවල තියෙන ගැඹුරු අරුත්, සංකේත වගේ දේවල් පහදන්න. ඉතින් අපේ අදහසත් මේ විශ්ලේෂණය අරගෙන ඒකේ තියෙන මූලික කාරණා ටික උකා ගන්න එක. හොඳයි. මාතෘකාවෙම පටන් ගමු නේද? වාලම්පුරි හීන හතහමාරක්. වාලම්පුරේ කිව්වම මතක් වෙන්නෙම හරිම දුර්ලභ වටින දෙයක් නේ. අනිවාර්යයෙන්ම. එතකොට හීන හතහමාරක් කියන එකත් එක්ක එකතු වුණාම මේක හරියට යථාර්ථයන් ටිකක් එහාට ගියපු හීන ලෝකයක වගේ අත්දැකීමක් ගැන කතාවක්ද? ඇත්තටම ඒකෙන් කියවෙන්නේ මේක සෘජු යථාර්ථයම නෙවෙයි ඊට වඩා ගැඹුරු සමහර විට අර කිව්වා වගේ මායාකාරී ස්වභාවයක් තියෙනවා කියන එක. පළවෙනි පදේ ඒක තවත් හොඳට පැහැදිලි කරනවා. බමරු අන්නා කඳු අසනේලු මලේ. ඔව්. බමරු කියන්නේ සාමාන්‍යයෙන් ආශාව කාර්ය බහුලකම වගේ දේවල් වල සංකේතයක්නේ. හරි. ඉතින් කන්දක් මුදුනේ නෙළුමක් කියන්නේත් හරි අසාමාන්‍ය තැනක තියෙන සුන්දරත්වයක්. නැත්තම් පාරිශුද්ධත්වයක්. එතකොට එහෙම තැනක බමරු අන්නනවා කියන එක සමහර විට අරමුණක් පස්සේ හරිම දුෂ්කර විදියට යද්දී දැනෙන දුකක් බලාපොරොත්තු කඩවීමක් වෙන්න පුළුවන්. ඒ වගේ අදහසක්. එතකොට බමරු පිට දෙබුරු නාඩද්ද මෝරමලේ කියන කැල්ල දෙබුරු කියන්නේ ඊටත් වඩා කරදරකාරී සත්තු జాතියක්නේ. ඔව්. මේකෙන් අහන්නේ අර බමරුන්ට හැමතැනදීම දෙබුරුන්ගෙන් කරදර එනවද? එහෙම නැත්නම් සමහර තැන්වලදී අර මෝරමල වගේ තැන්වලදී ඒක වෙනස්ද කියලාද? හරියටම. ඒක ප්‍රශ්න කිරීමක් වගේ. මේ පීඩාකාරී තත්වයන් හැම වෙලාවෙම හැමතැනම තියෙනවද කියන එක ගැන විමතියක් ඇති කරනවා. ඒකෙන් යම් විදියක ලෝක ස්වභාවයේ නොවෙනස්කම ගැන හිතන්නත් පොළඹනවා වගේ නේද? ඔව්. ඒ අර්ථයෙන් ගන්න පුරුදන්. ඒකම එනවා අර මුතුකුඩසේ රැලි අල්ලා බඳිත ගෙලේ. මේ විග්‍රහය කියන විදිහට මුතුකුඩ කියන්නේ අලංකාරයක්, වටිනාකමක්. ඔව්. හැබැයි ඒ රැලි ගෙල වටේ හිරට බැඳෙනවා කියන එකෙන් අර බාහිර ලස්සන ඇතුලේ තියෙන බන්ධනයක්, පීඩනයක් ගැන කියවෙන්න පුළුවන්. හරිම රසවත් කාරණයක් ඒක. ඒ කියන්නේ බාහිර පෙනුම සමහර වෙලාවට බරක් වෙන්නත් පුළුවන් කියන එක. ඇත්තටම. ඊළඟට එනවනේද ටිකක් ක්‍රියාවට යොමු කරනවා වගේ. පැදලා කපාපන් රුසිරු ගොයිදු හෙලේ. ඔව්. ලස්සන ගොවිබිමක් ඒ කියන්නේ සමහර විට ජීවිතය හෝ අවස්ථාවක් ඒක සකස් කරගන්න කියනවා වගේ. හරියටම. අර කලින් කියපු බලාපොරොත්තු කඩවීම බාධක මැද්දේ වුණත් යමක් කරන්න පළදායි දෙයක් නිර්මාණය කරන්න කියන අදහස් තමයි එතන තියෙන්නේ. ඒත් එක්කම ආයමතර මුල් තේමාවට යනවා මලේ හැමතැනම බමරුන් වඩන්නා කියලා. ඔව් ආයම දුක ගැන කියවෙනවා. ආශාව තියෙන තැන දුකත් පොදුවේ තියෙනවා කියන එක. නැවත කියන වගේ ඊට පස්සේ බමර බැද්ද තැන අපි වද සොයන්න. ඒකත් හරි ගැඹුරුයි නේද? ඔව් අපි හිතාගෙන යන්නේ හොඳ තැනකට ආකර්ෂණීය දෙයකට කියලා. ඒත් ඒ පස්සේ යද්දිම අපි නොදැනීම දුක් කරදරත් හොයා ගන්නවා කියන එක. ඒක ඇත්ත. හැබැයි අන්තිමට පොඩි වෙනසක් තියෙනවා වගේ දැනෙනවා නේද? අර සාමූහික බවක් වගේ බමරක් කපා